අමිට්ටුවනි. ඒ දවස්වල හිටපු ජනාධිපතිගේ ගිරාපෞතකයා මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා ඉක්කි ගඟ හැඬුවා. මිනිහා කියන විදිහට ඩයන් කියලා කියන්නේ ජාතික වීරයෙක්, මාර විරෝධාර තරුණයෙක්. ඊටත් වඩා මිනිහා බය වෙලා තියෙන්නේ ඩයන්ට වෙච්ච දේ මරාට වෙයි කියලා. මිට්ටෝරණි පළවෙනි කාරණේ තමයි අපිට උන්ට කියන්න තියෙන්නේ. ඩයන්ට වෙච්ච දේ මරාට වුණොත් ඒ ගැන උඹ උඩ පැනලා සතුටු වෙලා. මොකද හේතුව ඩයන්ලට වෙච්ච දේ කෙරෙව්වේ මරාලා. මරාලා තමයි මේ රටේ අනවශ්‍ය විදියට භීෂණය ඇති කරලා එක එක මිනි මරා ගන්න තත්ත්වෙට එක එක වර්ගවාදියෝ බෙදලා කොටලා උන්ව එක එක කොටවල අන්තිමට එක එක කාගෙන මරාගෙන තත්ත්වයකට පත් කරේ. ඒකෙන්ද ඒකේ ගුදුරබ්බෝට මරාපත් වුණොත් ඒක ගැන දුක් වෙන්න ඕන උඹලා සහ ඒ වැඩේට හවුල් වෙච්චෝ. එකට මේ රටේ මහජනතාව පලි නෑ. මිට්ටෝරණි අපි කිව්වා වගේම මේ වෙනකොට ඩෑන් ලොක්කගේ මරණ අරගෙන නැත්නම් මලකුණ අරගෙන රට වටේම පොහොට්ටුව යන්න පටන් අරන් තියෙනවා. මේක දේශපාලන ඝාතනයක් කියලා පෙන්වන්නේ. හැබැයි මේ වෙනකොටත් ඝාතකයා අත්අඩංගුවට අරගෙන තියෙනවා. දැන් එලි වෙලා තියෙනවා ඩෑන් මරුන් කාලා තියෙන්නේ පෞල් ප්‍රශ්නයක් නිසා. ඒ විතරක් නෙමෙයි ඝාතකයාත් ඌ දන්න මිනිහෙක්. මිට්ටෝරණි ඒ වගේම ඊයේ දවසේදීත් අපි බොහොම පැහැදිලිව කිව්වා ඩෑන් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරෝ සමග ගනුදෙනු කරලා තියෙනවා. හැබැයි මරත් ඩෑනුත් අතර ලොකු සමානකම් තියෙනවා. එකක් තමයි මරත් මොලෙන් නෙමෙයි ඇඟෙන් තීන්දුව ගන්න එකෙක්. ඩෑනුත් එහෙමයි. අනිත් කාරණේ තමයි මරා තනිකරම මේ රටේ මාකට් කරේ ජාතිවාදය, ආගම්වාදය, වර්ගවාදය. ඒක පාවිච්චි කරලා ජනතාව දෙකට තුනට බෙදලා උන්ව කොටවල තමයි උගේ පැවැත්ම හදාගත්තේ. ඩෑනුත් තනිකරම කරේ මිනිස්සුන්ගේ ජාතිවාදය කියන තිරසනාට කතා කරලා ඒකේ වාසියෙන් තමන්ගේ පොකට් එක පුරවගත්තේ. අනිත් කාරණේ තමයි ඩෑන්ලට සිද්ධ වෙච්ච දේ තමයි අර වඳුරට දැලිපිහිය හම්බුණා වගේ වැඩ. ඌ අහුවෙච්ච තැන කප කප ගියා. මරාටත් එහෙමයි. මරාටත් දැලිපිහිය අහුණා වගේ තමයි බලය අහුණාට පස්සේ. ඒකේ ප්‍රතිපලයක් විදියට තමයි සමස්ත රටටම කෙලවුනේ. සමස්ත ආර්ථිකයටම කෙලවුනේ. රටේ ජාතියට කෙලවුනේ. රටේ අනාගතයට කෙලවුනේ. ඒ හින්දා මිට්ටෝරණි අපිට මනෝජ් ලොක්කට කියන්න තියෙන්නේ උඹේ ලොක්කට ඕක සිද්ධ වුණොත් උඹ උඩ පැන පැන සතුටු යන් කැමති නම් කිරිබිතුත් කාපන් කැමති නම් රතිඤ්ඤක් පත්තු කරපන්. මොකද මේ රටේ මිනිස්සු එහෙම වෙන්න බලාගෙන ඉන්නවා. ඒක ගැන පුදුම වෙන්න එපා. මොකද උඹගේ මහායිකා නිසා මේ රටේ බහුතරයක් දෙන අදත් ඉන්නේ සාගින්නේ. උඹගේ මහායිකා උපරිම ලක්ෂරි ජීවිතයක් ගත කරද්දී අපේ රටේ මිනිස්සු අවම සම්පත්තික නැතුව දුක් විඳිනවා. තාමත් ලැජ්ජ නැතුව හිරිගිතක් නැතුව මේ රටේ මිනිස්සුන්ගේ කෝටි ගණන් සල්ලි වලින් නඩත්තු වෙන මාලිගාවක තමයි උගේ මහායිකා ජීවත් වෙන්නේ. එතකොට Tamanට කොල්ල 3 දෙනෙක් ඉන්නවනේ. උන්ගේ කික් ගාවට යන්නේ නැහැ. මූ තව තවත් අපිට වාත විමින් ජීවත් වෙනවා. අද මම ඊයේ දවසේදී රජයේ තීන්දුව කරලා තියෙනවා හිටපු ජනාධිපතිවරුගේ වාහන 3න් එකක් නැවත කඳවන්න. ඒක හොඳ දෙයක්. මොකද හේතුව මේ පෙන්ෂන් ගිය රට කාපු කාලකන්නින්ව මේ විදිහට අපිට නඩත්තු කරන්න බෑ. එහෙම නඩත්තු කරන්න ගියොත් එimhe මේ රටේ වෙන වැඩක් කරන්න බෑ. මිට්ටෝරණි අනිත් කාරණේ තමයි මනෝජ් ලොක්කා කල්පනා කරනවා මිනිහා විස්තර කරලා කියනවා පහුගිය කාලේ ඩෑන්ට ලොකු ප්‍රශ්න තිබුණලු. මොකද ඩෑන් මේ ආණ්ඩුවට විරුද්ධව ලොකුවට වැඩ කරගෙන ගිය කෙනෙක්ලු. මිනිහා කියනවා මොකද්ද මෝඩයාගේ දවසේ කේක් එකක් කැපුවලු පාර්ලිමේන්තුව ගාව. සමහරට ඌ ඒ කේක් එක කපන්න නැත්තේ මරාගේ බර්ත්ඩේ එක කියලා හිතාගෙන වෙන්නේ නැති. මොකද සමහරවුන් කල්පනා කරනවා මරා උපන්නේ අප්‍රේල් 5 වෙනිදායි කියලා. මිත්‍රවරුනි මුන් ගොන් චූන් දෙනවා මෝඩ චූන් දෙනවා. මෝඩ චූන් දීලා අපේ මිනිස්සු නැවත තව ෆෝම් කරගන්න බලනවා උන්ගේ ඉලක්කවලට යන්න. මොකද හේතුව මේ එකෙක්වත් කරන්න ප්‍රතිපත්තිමය දේශපාලනයක් නෙමෙයි. මුන්ට තියෙන රට ගැන දුකකුත් නෙමෙයි. මුන්ට තියෙන උන් ගැන දුකක්. උන්ගේ බඩගින්න පිළිබඳ ප්‍රශ්නයක්. උන්ගේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක්. අන්න ඒක සඳහා තමයි මුන් ඩෑන්ලා වගේ අහිංසක බිලි බෝයිල පාවිච්චි කරන්නේ. දැන් මරා උඩ පැන පැන කෑ ගහනවනේ යුද්ධ ඉවර කරේ ඌයි කියලා. දැන් උගෙම ගෝලය ඊළඟට මොකද්ද අවිල්ල කියන්නේ? පිල්ලයන් යුද්ධ ඉවර කරේ. ඒක කියන්නේ මරා නෙමෙයි මරාගේ කොල්ලක් කියනවා. එතකොට බැලුවාම මුන් එකකට එකක් කියනවා පරස්. අනිත් එක තමයි මරාලා කන්න හිතුනම කවර ගොයක් තල ගොයක් කරගන්නවා. ඔබට මතකද එක් කාලයක් ජෙනරල් සරත් පොන්සේකා මරාලගේ ලෝකෙ හිටපු ලොකුම ලොක්කෙක්
වීරයෙක් ප්‍රබලයෙක් ගරු කළ යුතුයකි. හැබැයි ඌට අන්තිමට ජෙනරල් සරත් පොන්සේකා දේශපාලන වශයෙන් මිනිහට විරුද්ධ වුණා විතරයි ඌ තමයි ලෝකෙන්නේ පහ කරපම එක. පාහරය පාදඩේ අන්තිමට බලෙන් උස්සන් ගිහලා අර කූඩු කරේ. රටේ නීතිය වැරදි විදිහට අර්ථ නිරූපණය කරලා තමන්ගේ ජොක්කු අපුල්ලන්න කැමති අගමනිසුරුතුමිය පාවිච්චි කරලා වැරදි තීන්දුව දීලා අවසානයේ ජෙනරාල්ව ඇතුළට දැම්මා. රටේ මිනිස්සු උද්ඝෝෂණය කිරීමේ ප්‍රතිඵල විදිහට තමයි ජෙනරාල්ට එළියට එන්න හම්බුනේ. මිත්‍රෝනි මේ නිසා නැවතත් මේ මනෝජ්ට කියන්නේ මරාට අර ඩෑන්ට සිද්ධ වෙච්ච දේ සිද්ධ වුණොත් ඔබ පුදුම වෙන්න එපා. මොකද ඒක තමයි වෙන්න තිබ්බ දේ. ඔබ එදාට සතුටු වෙයන්. එදාට ඔබ කැමති නම් කිරිබත් කාපන්. මනෝජ් කියන කතාවේ ඇත්තක් තියෙනවා. මරා කොයි වෙලාවක හරි ඉල්ලගෙන කෑවොත් ඉල්ලගෙන කන්නේ මිනිහා කරලා තියෙන හොරකම් මරකම් තක්කඩිකම් කුපාඩිකම් නිසා. ඩෑන් ගුටිකාව දේශපාලනේ හින්දා නෙමෙයිනේ. උගේ මරකම් හින්දා. ඔයිට ඉස්සෙල්ලා උගේ ඥාති සහෝදරෙකුත් කපලා මරලා තියෙනවා. අපි මෙයා උන්ට විරුද්ධව ආපු ප්‍රජාතන්ත්‍රය අනුමත කරනව නෙමෙයි. හැබැයි අපි කියන්නට හදන්නේ මුන් කොලේ වහලා ගහන්න හදනවා. මරත් එහෙමනේ. ඇයි මරාට තනියම පාරේ බහැලා යන්න බැරි? දැන් ජනාධිපතිතුමා අඩුම ආරක්ෂාවක් යටතේ යනවනේ. අගමැතිතුමී යනවනේ. ඇයි මූට යන්න බැරි? යන්න බැරි හේතුව තමයි මුන් පාර ගියොත් එහෙම මිනිස්සු මයිලෙන් මයිල ගලවනවා තමන්ගේ ජීවිතවලට කළ තියෙන අපරාධෙට. අද තාමත් ඉන්නවා රාජපක්ෂ නිකාය අර මේ වගේ කාල කන්නෙන්ට පිරිත් නූල් බඳින උන්ට ආවඩන උන්ගේ අහවල් එකත් ලෙවකන සිවුරු දාගත්තු සමහර සිවුරු කල්ලියා. මුන් කවදාකවත් අර බුද්ධ පුත්‍රයෝ නැත්නම් මිනිස්සු විශ්වාස කරන භික්ෂුන් වහන්සේලා නෙමෙයි. මුන් ජීවරේ යුනිෆෝම් එකක් කරගෙන ඒක බඩගෝස්තරය කරගෙන අවසානයේදී හිරගිතක් නැතුව රාජපක්ෂ නිකායේ මහාන වෙච්චෙව්. ඒ නිසා මිත්‍රෝනි මනෝජ් ලොක්කට නැවතත් කියන්න තියෙන්නේ එහෙම වෙන්න chance එක ගොඩක් වැඩි. මොකද හේතුව මරාගේ ගේ තුලෙත් මරත් එක්ක තරහයිනේ. අපි දන්න තරමින් මරාගේ අම්මන්ඩේ මරා එක්ක මාර විදිහට තරහයි. මොකද දෙන්න රණ්ඩු වෙනකොට පූස පොරකනවා වගේ පොරකනවා කියලා තමයි ඔතන ඉන්න සමහර උන් කියන්නේ. අනිත් එක මරා ගෙදර ගෑනිත් එක්ක තරහ වෙච්ච ගමන් ඒ දවස්වල අර්ලියගහ මන්දිරේ තිබ්බ පෝච්චි පොළවේ ගැහුවයි කියලා හැමෝම දන්නවා. ඒකින්ද සමහරට මරාට ගෑණිගෙන් අනුසුරක් වෙන්නත් ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ඔය මද ආයු කොල්ල තුන්දෙනා කරන වැරදි නිසා ඒකේ ප්‍රතිඵල මහ එකාට එන්නත් පුළුවන්. මොකද සාමාන්‍යයෙන් අපේ රටේ ස්වභාවය තමයි කොල්ලෙක් කොල්ලෙක් වැරද්දක් කරාම උගේ අම්මට තමයි පළවෙනි සැරේට බයින්නේ. ඒකේ සාපේ තාතරත් කරනවා. ඒ හින්දා මේ කොල්ල තුන්දෙනා අපේ ලීබීරණ ජීවත් වෙන්නේ. මුන් තුන්දෙනා එකෙක්ව රස්සාවල් කරන්නේ නැහනේ. මුන් තුන්දෙනා විතරක් නෙමෙයි උන්ගේ ගෑනුන්ට හම්බෙච්ච ළමයිනුත් නඩත්තු කරන්නේ අපි. ඒකේ හින්දා මරා කාගෙන් හරි ගුටි කෑවොත් ඒක පුදුම වෙන්න දෙයක් නෑ. මොකද හේතුව ඒක වෙන්න තිබ්බදී. මරා කරන තරමක් කරේ මර වැඩ. තජුඩින් අතුරුදහන් වුණේ කොහොමද? එක්නැලිගොඩ අතුරුදහන් වුණේ කොහොමද? එක්නැලිගොඩ කැමැත්තෙන් ගිහිල්ලා අතුරුදහන් වුණේ නෑනේ. ඒකේ හින්දා මරා ඉන්නකම් කරේ තමන්ගේ ප්‍රතිවාදියෝ ගහලා මරණ එක, ඌව විනාශ කරන එක. ඒ හින්දා ඒක මරා කරා එන්න පුළුවන්. මොකද ඌ අදහන බුද්ධ ධර්මයේ අනුවත් කරපු දේ ආපස්සෙන් එනවා කියන එක මිනිහා විශ්වාස කරනවානේ. ඒ හින්දා මිත්‍රෝනි මේ වෙලාවේ මනෝජ්ල වගේ කාලකන්ණි උත්සාහ කරමින් ඉන්නේ නැවත වතාවක් අර කොළන්නාවේ හිටපු මැර තක්කඩි මෝඩ මීහරකගේ මිනිය තමන්ගේ කරවටේ ගෙනහිල්ලා පොහොට්ටුවේ ඡන්ද ව්‍යාපාරය තුල විකුණලා සේල් කරලා කොහොම හරි ගොඩ යන්න. මේ මිනිකුණු විකුණන සංස්කෘතිය අපේ රටේ හැම ඡන්ද කාලෙකම සිද්ධ වුණා. චන්ද්‍රිකා කරා යෝගෙම ඔබට මතකයි ප්‍රේමවතිය මනම්පේරිගේ මිනිහත් කරේ තියාගෙන ගිය උන් මේ රටේ හිටියා. මුන් එහෙම කරලා අවසානයේදී ඒ මිනි පාරවැද්ද දාලා එන සයිස් එකේ වැඩ තමයි උන් කරන්නේ. ඒ නිසා මිත්‍රෝනි මේ නිශ්චිත මොහොතේ මනෝජ්ල වගේ උන්ට සමාජ උසාවිය ගිහිලා කරන්න වෙන වැඩක් නැති වෙන්න පුළුවන්. ඒ හින්දා වෙන්න පුළුවන් රාජපක්ෂගේ මැදමුල්නේ වලව් අතු ගන්නවට අමතරව අපේ සල්ලි වලින් නඩත්තු වෙන ජනාධිපති මන්දිරේ නඩත්තු කරන්නේ. ඒ වෙනුවෙන් ඒකට ගොඩාක් දේවල් ලැබෙන්න පුළුවන්. හැබැයි ඌ අමතක කළ යුතු දෙයක් නොකළ යුතු දෙයක් තියෙනවා. ඌට දවසක උගේ හෘද සාක්ෂියට මුණ දෙන්න සිද්ධ වෙනවා. උගේ හදවතට උත්තර දෙන්න සිද්ධ වෙනවා. මේ විදිහට පක්කිලි වැඩ කරාට පස්සේ එන ප්‍රතිඵලවලට මුණ දෙන්න මරා එන්නේ නැහැ. මරාගේ කොල්ලොත් එන්නේ නැහැ. උඹට තමයි එදාට පාරට බහැලා මිනිස්සු පාර යනකොට කෙල ගහනකොට තනින් එකට මුණ දෙන්න වෙන්නේ.
ඩයන් මැරුන් කාවේ රාජපක්ෂලගේ කුණු වැඩ තක්කඩි වැඩ මදා වැඩ කරලා පොරක් වෙලා හිතන් හිටියා. ඒ සඳහා ඒක අන්තිමට ඒක කොළොන්නාවේ උන්ට පෙන්වන්න ගිහිල්ලා තමයි ඉල්ලගෙන කෑවේ. ඒ නිසා මිත්‍රනි නැවතවතාවක් අපිට කියන්න තියෙන්නේ ඩයන්ට වෙච්ච දේ මරාට වුණොත් උඹ උඩ පැන කිරිබත් කාලා රතිඤ්ඤ පත්තු කරලා සතුටු යන්. මොකද කල දේ ඵල දේ කියලා කියන්නේ උඹලා. ඒ හින්දා ඒක උඹලා විශ්වාස කරන ධර්මයන්ව එහෙම වෙන්න ඕනේ. කොහොමද මිත්‍රවරණි කිසියම් කෙනෙක් මරණයට පත්වීමෙන් අපි සතුටු වෙන්නෙත් නැහැ. එහෙම වෙන්නේ නැහැ ගැන අපිට සතුටු වෙන්නෙත් නැහැ. හැබැයි සමහරව විහිං සමාජය විනාශ කරමින් යනකොට උන් කරාය කියනවනම් අපි කාටවත් ඒක වළක්වන්නත් බෑ. ඒ නිසා මිත්‍රනි අර්ගන්සේ ජයග්‍රහණ නැමැති ඔබට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට ජය.